යාළුවනේ අද අපි හදන්න යන්නේ සැමන් රොටි. ඔන්න ඉතින් දැන් ඔන්න අල ටික ෂෝක් එකට දැම්මෙනවා. කොහමද? අස්සනට තියෙනවනේ. කහ දාලා තම්බන්න ඕන. ලුණු ටිකකුත් දැම්මට කමන්නේ. ඔන්න තියෙනවා ඊයේ රෑ ඉතුරු වෙච්ච සැමන් බැදුව. ඔන්න දැන් ඉතින් අපි පිටි ටිකක් දාගත්තා කියන්නකෝ. ඔන්න ඉතින් දැන් ලුණු දාගන්න යන්නේ. ඕන් දැම්මා. ඔන්න දැන් ඉතින් වතුර කේතලේ ලිපේ තියාගන්න ඕන. වතුර ටිකක් දැම්මා. ගැව්වා ලිපේ. ඔන්න දැන් චුට්ට දාලා අපි ලුණු ටිකක් මික්ස් කරගෙන ඕන් දැම්මා ලෝදිය වතුර. ඕකේ. දැන් අපි අනන්න යන්නේ. ඕන් අනනවා. නෙන්නේ තාලෙට චුට්ටත් අදයි. සොෆ්ට් එකට අනා ගන්න ඕන. නැත්තම් වැඩේ දෙල් වෙනවා. ඔහොම අනලා ඔන්න දැන් හදනවා අපේ පිටි බෝල බබාව. ඔය තියන්නේ බබාගේ ඔළුව. පේනවනේ. කොහොමද ඔළුවේ ලස්සන. මෙන්න මෙහෙම බබාව බෝල කරලා අපි දැන් බබාව රවුමට තියලා ඔන්නෝම වහනවා. දැන් ගත්තා. කෙලින්ම අපේ වල් පලා ටික ඔක්කොම අරගෙන ඕන් දැන් කපනවා. ටක් ඔහොම කපාගෙන යනකොට බලාගෙන අත කැපෙයි. ඔන්නෝම කපා ගන්න ඕන. කපලා දැන් අර ලස්සනට තැම්බිච්ච අල ටික මෙන්න මෙහෙම චප්ප කරගන්න ඕනනේ. චප්ප කරලා ඕන් දැන් තිබ්බ කෙලින්ම පෑන් එක ලිපේ තියලා කෙලින්ම අපි දාන්න ඕනේ ඒකට කැමති තෙල් වර්ගයක්. නෑ පොල් තෙල්ම දාගන්න. දැම්ම කෙලින්ම සුදු ලූණු. ඔන්නෝම සුරු කරලා මේව වෙන්න ඕන. ඊට පස්සේ දැම්ම කෙලින්ම කරපුංචා. ඔන්නෝම පොඩ්ඩක් ගින්දර දාගන්න ඕන. වැඩි රස්නේ දාගන්න එපා. ඇඟ පිච්චෙන්න පුළුවන්. ඊට පස්සේ කපාගත් ලූණු දාලා උඩින් දාන්න ඕන කරකලා. වටපිටේට වට ගන්නේම නෑ. ඊට පස්සේ බලාගෙන ඉමු. ලස්සනට රන්වන් පාටක් බෙදෙන ඕන් දැම්මා මිරිස් ටිකක් සැර වුණාට කමන්නේ. මොකද සුපිරියට සැර තියෙන්න ඕන. ඉතින් දයියා පාරට තියෙන්න ඕන. නැත්තම් වැඩක් නෑ. දැම්ම ඔන්නෝම කුරුදු පොත්තකුයි එනසාල් චුට්ටකුයි. ඒ රස වැඩි වෙන්න දැන් දාන්න යන්නේ 3-5 චුට්ටක් මිරිස් කුඩු ගම්බුරුස් කුඩු. ඊට පස්සේ කෙලින්ම දැම්මා ලූණු කොළ. ළමයි මේ ලූණු කොළ දැම්මම මාර රසයි පට්ට. දැම්ම කෙලින්ම සැමන් බැදුම. දැන් ඉතින් බබා වගේ කවලම් කරන්න තියෙන්නේ. ඕන් දැන් ඉතින් අල ටිකකුත් දාගන්න වෙනවනේ අපිට. දැන් නම් වැඩේ ඉවර වෙන්න හදන්නේ. ලුණු කැමති පදමට දාගන්න. ඔන්න දැන් අපි බබාව රෝල් කරනවා. මෙන්න මෙහෙම තමයි අපේ හිම බබාව හදන්නේ. හිම බබෙක් වල හිම බබෙක් නෙමෙයිනේ. මේක තමයි අපි හදන අර රොටිය. කොහොම රෝල් කරලා තෙල් චුට්ටක් ගාලා ප්ලේට් එකට දාලා ඔන්න ඔහොම ඔබලා ඉවරලා හදා ගන්න ඕන. සූර පප්පයගේ රොටිය වගේ වුණත් කමක් නැහැ. අපි ඊට පස්සේ ඔහොම කරලා ඔන්න දැන් අතින් හොඳට කරකවලා හදා ගන්න ඕනේ. මේක ළමයි කැමති තැනක කරගන්නත් පුළුවන්. තැටියක කරන්නත් පුළුවන්. පිඟානක් ගත්තේ මම නම් බඩු නෑ. ඊට පස්සේ ඔන්නෝම දැම්ම අපේ කරිය දාලා දැන් මේක ඔතන්න ඕන එක හැඩතල වලට. දැන් නම් හදන්නේ ත්‍රිකෝණයක්. පස්සේ එක හැඩතල ආවා. දැන් හදන්නේ ත්‍රිකෝණي. ඕන්නෝම දැක්කනේ බට්ට රතිඤ්ඤ කරලා වගේනේ. ඇතුලේ තමයි ඔක්කොම තියෙන්නේ රස ටික. ඊට පස්සේ පෑන් එක රත් වෙන්න තියලා ඔන්න ඔහොම චීන් ගාලා දාන්න ඕනේ. කොහොමද දාන්නේ ළමයි? චීන් ගාලා. මං කිව්වේ එක හැඩතල ආවා. කොහොමද රසයිනේ. ආස හිතනවනේ. කාලා බලන්න. ගොඩක් රසයි. ආදරෙයි. බයි.